මේ පේන රස කැවිල්ල හදලා තියෙන්නේ අපි කාලා ඉවත දාන කොමඩු ලෙල්ලෙන් කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්ද? ඔව් මේක හදලා තියෙන්නේ කොමඩු ලෙල්ලෙන් තමයි. නීතිඥ එරංග වැලියන්ගේ මහත්මයා වීඩියෝ එකකින් කරන ලද විස්තර කිරීමක් දැකලා තමයි මම මේ වීඩියෝ එක කරන්න ඕන කියලා හිතුවේ. නමුත් ඒකෙදි රෙසිපි එකක් දීලා තිබුණේ නැහැ. චීන ජාතිකයින් කොමඩු පොතු වලින් මෙහෙම රස කැවිලි වර්ගයක් හදනවා කියලා තමයි තිබුණේ. ඇත්තට මේක හොඳ නිර්මාණයක් නිසා මම මගේ ක්‍රමයට ඒකට රෙසිපි එකක් හදාගත්තා. එතුමටත් ස්තුති කරන ගමන් අපි බලමු චීන ජාතිකයින්ගේ මේ රස කැවිල්ල හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේක හදාගන්න අපිට ඕන වෙන්නේ අපි කාලා ඉවත් කරගන්න කොමඩු ලෙල්ලයි සීනි විතරයි. කොහොමත් අපි කොමඩු ගෙඩිය කපන්න කලින් කොමඩු ගෙඩිය සෝදලානේ කපන්නේ. ඉතින් ඒ විදිහට කපලා කාලා ඉවත් කරගත්ත කොමඩු ගෙඩියක පොතු ටිකක් තමයි මේ තියෙන්නේ. මේ කොමඩු ගෙඩිය කපන්න කලින් ගෙඩිය බර තිබුණා කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 400ක්. මුලින්ම අපි මේ ලෙල්ලේ තියෙන කොළපාට කොටස මේ විදිහට කපලා ඉවත් කරගන්න ඕනේ. ඉතින් අපේ රටෙත් මේ දවස්වල කොමඩු ගොඩක් ගණන් අඩුවට ගන්න තියෙනවා. සාමාන්‍යයෙන් කිලෝ එකක් රුපියල් 70ට වගේ ගන්න පුළුවන්. මේ වගේ රස්නේ දවස්වලට තමයි ගොඩක් අය ගෙවල් වලට කොමඩු අරන් එන්නේ. ඉතින් ඒ ගේන කොමඩු වල පොතු විසි කරන්නේ නැතුව ඔයාලටත් පුළුවන් මේ විදිහට හදන්න. මෙන්න මේ ගානට පොත්ත සුද්ධ කරගත්තම ඇති. ඊළඟට මේ විදිහට පොඩිවට තීරු කපා ගන්න. සෙන්ටිමීටර් භාගයක් විතර පළල හිටින විදිහට කපා ගන්න. ඔන්න මම දැන් ඔක්කොම ටික සුද්ධ කරලා කපලා ඉවරයි. කපලා ඉවරුනාට පස්සේ බර ග්‍රෑම් 950ක් තියෙනවා. ග්‍රෑම් 950ට මම මෙතන සීනි ග්‍රෑම් 250යි අරන් තියෙන්නේ. ඒකටම වතුර මිලිලීටර් 100ක් විතර එකතු කරගන්න. වතුර ගොඩක් එකතු කරගන්න ඕන නැහැ. කොමඩු වල ඇති වෙන්න වතුර තියෙනවා. ඊළඟට ලිප උඩින් තියලා මම ලුණු තේ හැඳි කාලකුත් එකතු කරගන්නවා. ලුණු එකතු කරගන්න එක නම් අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට රස අවශ්‍ය නම් විතරක් ලුණු එකතු කරගන්න. ලුණු නැතුව වුණත් මේක හදන්න පුළුවන්. ඊළඟට පැණි ටික උණු වෙන්න පටන් ගන්නකොට අපි කපාගත්ත කොමඩු කෑලි ටික එකතු කරගන්න. හැන්දකින් පොඩ්ඩක් කලවම් කරලා ලිපේ ගින්දර අඩු කරලා පියන වහලා මද ගින්න තැම්බෙන්න තියන්න. මම මේ විනාඩි 10කින් විතර පියන අරින්නේ. ඔයාලට පේනවා ඇති කොමඩු වල තිබුණ වතුර හොඳට උණලා තියෙනවා. දැන් මේ වතුර ටික හින්දෙනකම් අපි පියන වහලා මද ගින්න තඹ ගන්න ඕනේ. මේ දවස්වල ගෑස් ප්‍රශ්නක් තියෙන නිසා දර ලිපක වුණත් මේක කරගන්න පුළුවන්. දැන් මේ විනාඩි 25කින් තමයි මම අරලා ඔයාලට පෙන්නන්නේ. මේ වෙනකොට දැන් වතුර ගොඩක් හිඳිලා තියෙන්නේ. මේකේ තියෙන වතුර ගතිය සම්පූර්ණයෙන්ම නැති වෙලා නැවත පැණි ගතිය මතුවෙනකම්ම හිඳ ගන්න ඕනේ. ඔන්න මේ වෙනකොට විනාඩි 35ක් ගත වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේකේ වතුර හිඳිලා පැණි ටික පොඩ්ඩක් ඝන වීගෙන එනවා. මේ ගානට ආවට පස්සේ නැවත පියනෙන් වහන්න අවශ්‍ය නැහැ. මේ වෙලාවේ ඉඳලා අපි ලිප ළඟම ඉඳලා පදම හදා ගන්න ඕනේ. ඒ වගේම තමයි ලිපේ ගින්දරත් අඩු කරලා තියාගන්න. මේ විදිහට පැණි වල හොඳට බුබුලු වෙනවා කියන්නේ පැණි ටික ඝන වෙලා තියෙන්නේ. දැන් මේ වෙනකොට විනාඩි 40ක් විතර ගත වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති පැණි වල තිබුණ වතුර හොඳටම හිඳිලා තියෙනවා. ඉතින් මෙන්න මේ පදමට ආවට පස්සේ අපි ලිපෙන් බාලා රස්නේ තියෙද්දිම පැණි ටික පෙරා ගන්න ඕනේ. ඉතින් මේ පෙරලා ඉවත් කරගන්න පැණි ටික විසි කරන්න අවශ්‍ය නැහැ. අපිට ප්‍රයෝජනයකට ගන්න පුළුවන්. ඊළඟට මම සීනි ග්‍රෑම් 75ක් කුඩු කරලා භාජනයකට දාගන්නවා. ඊළඟට පැණි පෙරාගත්ත කොමඩු කෑලි රස්නේ තියෙද්දිම සීනි කුඩුවකට එකතු කරලා සීනි කුඩු තවර ගන්න. සීනි කුඩු එකත් ඔයාලා කලින් ලෑස්ති කරලා තියාගන්න. සීනි කුඩු වෙනුවට අයිසිං සුගර් එකතු කරගන්නත් පුළුවන්. මේ වැඩේට හැන්දක් අවශ්‍ය නැහැ. අතින් කරගන්න පුළුවන්. රස්නේ වැඩි නිසායි මම හැන්ද පාවිච්චි කරේ.
එකට ඇලිලා තියෙන කෑලි වෙන් කරලා සීනි කුඩු හොඳට තවර ගන්න. සීනි කුඩු තැවරෙනකොට මේවා හොඳට හයි වෙනවා. මං ගොඩක් විස්තර කරගෙන ආවට මේක අමාරු වැඩක් නෙවෙයි. කොමඩු කෑලි ටික පැණිවල තම්බලා පැණි ටික බෙරලා සීනි කුඩු තවර ගන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔක්කොම ටික තවර ගන්න. සීනි කුඩු තවර ගන්න වැඩේට යන්නෙත් විනාඩි 5ක් වගේ පොඩි කාලයක්. ඉතින් මේ වගේ කෑලි හොඳට වෙන වෙන ගානට එනකන් සීනි කුඩු තවර ගන්න. මේ විදිහට අතෙන් අතට මාරු කරලා වැඩිපුර තියෙන සීනි කුඩු ඉවත් කරගෙන වෙන භාජනයකට දාගන්න. ඊළඟට විනාඩි 15ක් විතර පවනේ මේ විදිහට තිබුණාම හොඳටම වේලිලා තව ටිකක් වටේ හයි වෙනවා. මේ තියෙන්නේ මේ විදිහට අපි කොමඩු වලින් හදාගත්ත රස කැවිල්ල. ඉතින් මේක වටේ හයි වුණාට මැද ජෙලි එකක් වගේ හරිම මෙලෙක්. ඒ වගේම තමයි මාරම රසයි. හදලා ඉවරුණාට පස්සේ ග්‍රෑම් 500ක් විතර තිබුණා. හදාගන්න ගියේ සීනි ග්‍රෑම් 325කුයි කොමඩු ලෙලි ටිකයි විතරයි. ඉතින් බිස්නස් එකක් කරන කෙනෙකුට වුණත් මේක හොඳ අදහසක්. රසකාරක වර්ණක කල් තියා ගැනීමේ ද්‍රව්‍ය කිසි දෙයක් අඩංගු කරලා නැහැ. සීනි වලින්ම තම්බලා සීනි වලින්ම මතු පිටත් වේලලා තියෙන නිසා මාස ගාණක් වුණත් කල් තියා ගන්න පුළුවන්. මේ වගේ බෝතල් වලට දාලා තියලා අපිට අවශ්‍ය වෙලාවට කන්න ගන්න පුළුවන්. ඔයාලට සද්දෙන් තේරෙනවා ඇති මේකේ මතු පිට තියෙන ක්‍රිස්පි ගතිය. ඉතින් ඔයාලටත් පුළුවන් කොමඩු කාලා ලෙල්ල විසි කරන්නේ නැතුව මේ විදියට හදලා තියාගන්න. ඉතින් ඔයාලත් හදලා බලන්න හරිම ලේසි. පොඩි ළමයෙකුට වුණත් හදන්න පුළුවන්. ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම.